මීට හරියටම අවුරුදු 32කට කලින් 1994 මැයි මාසේ 1 වෙනිදා මෝටර රථ ධාවන ඉතිහාසය වගේම ෆෝමියුලා 1 ධාවන ඉතිහාසයේ ඛේදජනකම සිදුවීම ඉතාලියේ සැන් මැරිනෝ ධාවන පතේදී සිද්ධ වෙනවා. ඒ තමයි ෆෝමියුලා 1 ලෝක ශෘතාවයේ 3 වතාවක් ජයග්‍රහණය කරලා හිටපු ඒ වගේම වර්තමානයේ ඉන්න විශිෂ්ටතම ෆෝමියුලා 1 රියදුරන් පවා ෆෝමියුලා 1 ඉතිහාසයේ බිහි වෙච්ච සුපිරිතම රියදුරා විදිහට විශ්වාස කරන අයටන් සෙනා ධාවන පතය තුලම තරඟයක් අතරතුරදී සිද්ධ වෙච්ච අවාසනාවන්ත අනතුරකින් මරණයට පත්වීම. ඇත්තටම මීට අවුරුදු 32කට කලින් සැන් මැරිනෝ වලදී අයටන් සෙනාට මොකද උනේ? 1994 මැයි මාසේ 1 වෙනිදා සැන් මැරිනෝ වලදී ආරම්භ වෙච්ච ෆෝමියුලා 1 ලෝක ශෘතාවයේ යටතේ පැවතිච්ච ගෝන් ප්‍රී අදියරට අයටන් සෙනා තරඟ වදින්නේ විලියම්ස් කණ්ඩායම නියෝජනය කරමින්. මේක අයටන් සෙනා විලියම්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වදින තමන්ගේ 3 වන ධාවන තරගය. මේ වෙද්දි විලියම්ස් කණ්ඩායම තිබ්බේ අන්ස්ටේබල් මොටර රථයක්. මේ අන්ස්ටේබල් මොටර රථේ ඊට කලින් තිබ්බ ධාවන තරඟ දෙකම සාර්ථකව අවසන් කරන්න අයටන් සෙනාට හැකියාවක් ලැබිලා තිබ්බේ නැහැ. මේ තරගයත් ආරම්භ වෙච්ච විගසම අනතුරක් සිද්ධ වෙනවා. ඒ හින්දා සේෆ්ටි කාර් එකක් එක්ක තමයි තරගය පැවැත්වෙන්නේ. සේෆ්ටි කාර් එකෙන් පස්සේ අයටන් සෙනා පෝල් පොසිෂන් එක තිබ්බ ඩ්‍රයිවර් විදියට අංක 1 ස්ථානයේ තරගය පටන් ගන්නවා. හැබැයි තරගය ආරම්භ කරලා ගමන් කරන 7 වෙනි වටේදී, ඒ කියන්නේ සේෆ්ටි කාර් එක ඉවත් කරලා යන 2 වෙනි වටේදී තම්බරිල්ලෝ කෝණ කියලා හඳුන්වන තැනදී අයටන් සෙනාට තමන්ගේ මෝටර රථයේ වේගය පාලනය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ වේගය පාලනය කර ගැනීමට හැකියාවක් නොලැබීමත් එක්ක සෙනාගේ මෝටර රථය ගිහිල්ලා කෙලින්ම තම්බරිල්ල කෝණ එක ගාව තිබෙන කොන්ක්‍රීට් බැම්මේ වදිනවා. මේ කොන්ක්‍රීට් බැම්මේ වැදීම මොනතරම්නම් දරුණු වුණාද කියනවනම් ඒ වෙලාවේ අයටන් සෙනාගේ ඔළුව කෙලින්ම හෙල්මට් එකත් එක්ක ගිහිල්ලා වදින්නේ කොන්ක්‍රීට් බැම්මේ. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ස්ටීරින් වීල් එක. ඒ කියන්නේ සුක්කානම ගැලවිලා සුක්කානමත් එක්ක තිබුණ යකඩ බාර් එකක් ඔහුගේ හෙල්මට් එකේ වයිස් එක ඇතුලෙන් ඔළුවට බැහැලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි මම අර කලින් කියපු කොන්ක්‍රීට් බැම්මේ වැදීමත් එක්ක හෙල්මට් එක ඇතුලෙන් පුපුරලා ඔහුගේ හිස් කබල පිටිපස්සෙන් අඟල් 6ක් විතර යනකම් පිපිරීමක් දකින්න ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඔහුගේ හිස් කබලේ ඉදිරියෙන් අඟල් 2ක් විතර ඇතුලට බැහැපු තුවාලයකුත් දැක ගන්නට හැකියාව ලැබෙනවා. මේ අනතුරෙන් පස්සේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනා යහුසුලුව ක්‍රියාත්මක වෙලා අයටන් සෙනා මෝටර රථයෙන් ඉවත් කරලා ඔහුගේ හෙල්මට් එක ගලවලා ඔහු එතන ස්ටේබල් කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී මහාචාර්ය සිඩ් වොට්කින්ස් ඔහු තමයි ඒ කාලේ ෆෝමියුලා 1 ලෝක ශෘතාවයේ ප්‍රධාන වෛද්‍යවරයා විදිහට කටයුතු කරන්නේ. ඔහු පස්සේ කාලයක ප්‍රකාශ කරනවා අයටන් සෙනාගේ හෙල්මට් එක ගලවලා ඔහුව එතන ස්ටේබල් කරන්න උත්සාහ කරද්දී Taman දැක්කේ ලේ විලක් මැද හිටපු අයටන් සෙනාව කියලා. ඒ විතරක් නෙවෙයි අයටන් සෙනාව එතරින් රෝහලට අරගෙන යනකොට ඔහුගේ ඇඟේ තිබ්බ ලේ ලිටර් 4.5 අර ධාවනපතය තුලම ඉවත් වෙලා තිබුණා. මිනිස්සෙක්ගේ ඇඟේ තියෙන්නේ ලේ ලිටර් 5ක් විතරයි. සිඩ් වොට්කින්ස් ආයෙමත් කියනවා අයටන් සෙනාව එතනින් අරගෙන යනකොට ඔහුගේ ශරීරය විතරයි රෝහලට අරගෙන ගියේ. ඒ වෙද්දිත් අයටන් සෙනාගේ ආත්මය නැත්නම් සෝල් එක එතනින් ඉවත් වෙලා ගිහින් කියලා. අයටන් සෙනා මරණයටපත් වෙන කලින් දවසේ තිබ්බ සුදුසුකම් ලැබීම වටේදී, ඒ කියන්නේ ක්වොලිෆයිඩ් වලදී ඔස්ට්‍රියානු ජාතික තරුණ ධාවකයෙක් වෙච්ච රෝලන්ඩ් රට්සන්බර්ග් අනතුරකින් මරණයටපත් වෙනවා. ඒ කියන්නේ අප්‍රේල් 30 වෙනිදා තමයි රට්සන්බර්ග් මරණයටපත් වෙන්නේ. එදා ඔස්ට්‍රියා කොඩියක් Tamanගේ මෝටර රථයේ ඇතුලේ තියාගෙන ධාවනය කරන්න තමයි අයටන් සෙනා කටයුතු කරේ. ඒකට හේතුව උනේ ඔහුට අවශ්‍ය වුණා සැන් මැරිනෝ ගෝන් ප්‍රී එක අවසන් වුණාට පස්සේ මේ ඔස්ට්‍රියා කොඩියත් එක්ක තනියෙන් ධාවන පතේ වටේ එක වටයක් යන්න. ඒකට හේතුව කලින් දවසේ මැරිච්ච රස්ටන්බර්ගට Tamanගේ ගෞරවය පුද කරන්න. හැබැයි අයටන් සෙනාට කවදාවත් ඒක කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු අනතුරටපත් වෙච්ච මෝටර රථයේ ඇතුලේ තිබිලා ඒ ඔස්ට්‍රියා කොඩිය හොයාගත්තා. අයටන් සෙනා කියන්නේ බ්‍රසීලයේ හිටපු වීරයෙක්. අයටන් සෙනා කියන්නේ බ්‍රසීලයේ පොඩි ළමයින්ට සෑහෙන විදිහට උදව් කරපු, ඔවුන්ගේ අධ්‍යාපනයට, ඔවුන්ගේ දරිද්‍රතාවලට උදව් කරපු බ්‍රසීලයේ ඇතුලේ හිටපු ෆෝමියුලා 1 ධාවකයෙක්ට එහා ගියපු, ෆෝමියුලා 1 ලෝක ශූරයෙක්ට එහා ගියපු බ්‍රසීලයේ මිනිස්සු අදහපු චරිතයක්. අයටන් සෙනා මරණයටපත් වුණා කියන ආරංචියත් එක්ක සමස්ත බ්‍රසීලයම වැළපෙන්න පටන් ගත්තා. බ්‍රසීලය පුරා දවස් ගණනක ශෝක කාලයක් ප්‍රකාශයටපත් වුණා. ඒ විතරක් නෙවෙයි මිනිස්සු දහස් ගාණක් අයටන් සෙනාගේ මරණය දකින්න අයටන් සෙනාට අවසන් ගෞරව දක්වන්න වීදිවල එකතු වෙලා හිටියා. මිනිස්සු ඇඬුවා. මිනිස්සු වීදි වලට වෙලා වැළපුණා. එක වෙලාවකදී එක්තරා කාන්තාවක් කියනවා බ්‍රසීලයේ මිනිස්සුන්ට හරියට කන්න බොන්න නැහැ. බ්‍රසීලයේ මිනිස්සුන්ට හරියට අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. හැබැයි බ්‍රසීලයේ මිනිස්සුන්ට පොඩි සතුටක් අවශ්‍ය වුණා. හැබැයි ඒ සතුට අද අපිව දාලා යන්නම ගියා කියලා. අයටන් සෙනා 1994 හරියටම අදට අවුරුදු 32කට කලින් මේ 1 වෙනි දවසක තම්බරිල්ලෝ කෝණයකදී සැන් මැරිනෝ ධාවන පතේදී සිද්ධ වෙච්ච අනතුරකින් ජීවිතයට සමුදෙනවා. ඔහු අදට ලෝකෙ බිහි වෙච්ච විශිෂ්ටතම ධාවකෙක් සහ අදටත් ලෝකෙ බිහි වෙච්ච විශිෂ්ටතම පුද්ගලයෙක්.
හැබැයි ඔහු සෑහෙන කලින් ෆෝමිලා 1 පිටියට වගේම සෑහෙන කලින් ලෝකයටත් සමුදුන්නා.